එතකොට ළමයි මේකේ 1991 ප්‍රශ්න බලන්න. ඒකේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ප්‍රශ්න තුන එක දිගට කියලා දෙන්නම්. හරිද? අන්න බලන්න මෙහෙම තියෙන්නේ. පළවෙනිටම තියෙනවා කිලෝවොට් පැය කියන්නේ කාගේ ඒකකයක්ද කියලා. එතකොට ළමයි මම කලිමුත් හදලා පෙන්නවා. 1 කිලෝවොට් පැය කියලා කියන පුතේ 1 කිලෝ කියන්නේ 10 3 වොට් කියන්නේ තප්පරයට ජූල් පැය එකක් කියලා කියන්නේ තත්පර නම් 3600ක්. මෙයාට මෙයා කැපෙනවා පුතේ. ඒතොර එන්නේ ජූල් උත්තරයක්නේ. ඒ නිසා එහෙනම් තේරුම් ගන්න කිලෝවොට් පැය වලින්ම ඉන්නේ ශක්තිය කියලා. කිලෝවොට් පැය වලින්ම ඉන්නේ ශක්තිය. ඒ කියන්නේ ආන්සර් එක පුතේ 2. ආන්සර් එක 2. 1991ෙම තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මෙහෙම කියනවා. වස්තුවක චාලක ශක්තිය දෙගුණයක් කරාම ගම්මිතාව වෙනස් වෙන සාධකය. ඡාය ශක්තිය දෙගුණයක් කරාම ගම්මිතාව වෙනස් වෙන සාධකය. ඒකත් 1991 අහලා තියෙන්නේ. පුතේ මට මෙහෙම ලියන්න පුළුවන්. මම ලියනවා. චාලක ශක්තියට සූත්‍රයක් දෙනවා කලිමුත් කියලා දුන්නා භාගයක් mv වර්ගය කියලා. භාග්‍යවතාව ස්කන්ධය m එක v අකුරක් මෙහෙන් ලියන්න. අනිත් v අකුර මෙහෙන් ලියන්න. දැන් පුතේ මෙතනින් මම දානවා උඩටත් m අකුරක් බෙදීමත් m අකුරක්. මෙයා mv mv. දැන් පුතේ භාග්‍යවතාවක් මේ mv ට දාන්න p මේ mv ට දාන්න p බෙදීම m. ඒ කියන්නේ p වර්ග බෙදීම 2m කියනවා චාලක ශක්තියට. හරි නේද? මෙතන පේනවනේ p වර්ග බෙදීම 2m කියනවා චාලක ශක්තියට. එතකොට බලන්නකො මෙහෙම අපි දැන් වස්තුවක චාලක ශක්තිය දෙගුණයක් කරාම ගම්මිතාව වෙනස් වෙන සාධකය. මට මෙහෙම ලියන්න බලන්න පුතේ. වස්තුවක් සලකපම ස්කන්ධය නියතයි. එහෙනම් මට ලියන්න බලන්න මෙන්න මෙහෙම. වස්තුවේ චාලක ශක්තිය කියන එක අනුලෝමයි p ගේ වර්ගයට. දැන් අපි කරන්න පුතේ එහෙනම් මෙහෙම කරන්න. p අනුලෝම වෙනවා ke ගේ වර්ගමූලයට. ke ගේ වර්ගමූලයට. පුතේ චාලක ශක්තිය දෙගුණයක් කරනවලු. එහෙනම් ke දෙගුණයක් කරාම පුතේ දෙකේ වර්ගමූලය තමයි p ට අනුලෝම වෙන්නේ. ඒ කියන්නේ p පුතේ මූල දෙගුණයක් වෙනවා. ආංශ එක 3. තේරෙනවද? ඡාය ශක්තිය දෙකක් කරපුවම දෙකේ මූලනේ පුතේ. ඒ වර්ගමූල අස්සනේ ඡාය ශක්තිය ඉන්නේ. ඒතර ගම්මිතාව කියන්නේ මූල දෙකක්. ඒ කියන්නේ ආංශ එක 3. ආංශ එක 3. පැහැදිලි නේද? තව එක ප්‍රශ්නයක් තියෙන 1991 ඒකත් මෙහෙම කියලා දෙන්නම්. 19 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන පේසුරු පොතේ. හරිද? එක්තරා ප්‍රවේගයකින් ගමන් කරන උණ්ඩයක් සැහැල්ලු අවිතන්න තන්තුවක නිදහස් එල්ලා ඇති ලී කුට්ටියක් තුළට කාවැදී ඒ තුළ නවතී කියලා තියෙනවා. රයිට්. මේ බලන්න චුට්ටක්. මෙහෙම තියෙන්නේ. ඒකත් 1991 ඉහලා තියෙන්නේ. එතලා මෙහෙම තියෙනවා එක්තරා ප්‍රවේගයෙන් ගමන් කරන උණ්ඩයක් සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් නිදහස එල්ලා ඇති. රයිට්. ඔන්නෝම එල්ලලා තියෙන ලී කුට්ටියක් අස්සර පුතේ උණ්ඩ එනවා. ඇවිල්ලා මේක අස්සර කාවැදිලා නතර වෙනවලු. මේක අස්සර කාවැදිලා නවතිනවලු. රයිට්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙහෙම පහත කවරක් සත්‍ය වේද කියලා අහලා තියෙනවා. මෙම ගැටුම ශක්ති සංසිඳීමේ යෙදිය නොහැක. මෙම ගැටුම සඳහා යාන්ත්‍රික ශක්ති සංසිඳක නොවේ. ඔහොම තියෙනවා ළමයි. මෙහෙමයි. දැන් ළමයි මේකෙදි මෙයාගේ අඩුවන චාලක ශක්තිය පුතේ. හරිද? මෙයාගේ චාලක ශක්තිය අඩු වෙනවනේ පුතේ. ඒ අඩුවන චාලක ශක්තිය එක්ක හැරෙනවා මෙයාගේ ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න. ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න බැහැ වෙන පුතේ. ආය මෙහෙම ලී කුට්ටියක් ගිහිල්ලා උණ්ඩයක් ගිහලා ලී කුට්ටිය වදුනම් පුතේ. මේ ලී කුට්ටිය රත් වෙනවා. ඒ නිසා තාපය ශක්තිය විදිහට චාලක ශක්තිය කොටසක් හානි වෙලා යනවා. ඒ නිසා පුතේ අපිට කියන්න පුළුවන් මෙහෙම තනිකරම යාන්ත්‍රික ශක්තිය කියන්නේ මොකද්ද? යාන්ත්‍රික ශක්තිය කියලා කියන්නේ පුතේ එයයි චාලක ශක්තියයි විභව ශක්තියයි. යාන්ත්‍රික ශක්තිය කියන්නේ චාලක ශක්තිය විභව ශක්තියයි. මෙතන පුතේ එහෙනම් යාන්ත්‍රික ශක්තිය සංසිතික වෙන්නේ නැහැ. හේතුව ඇයි මේ? තාපය කියලා එක්කුත් වෙනවනේ පුතේ. එතනට චාලක ශක්තිය අඩුවීම ඝර්ෂණයට කාර්ය කරන්න සහ තාපයටත් වැය වෙනවා. ඒ නිසා පුතේ යාන්ත්‍රික ශක්තිය සංසිතික වෙන්නේ නැහැ කොහොමද? යාන්ත්‍රික ශක්තිය අනිවාර්යෙන් සංසිතික වෙන්නේ නැහැ මෙතනදී. ඒ නිසා යාන්ත්‍රික ශක්ති සංසිතික නියමය යොදන්න බෑ. එහෙනම් මේක හරියන්නේ පුතේ දෙවෙනි උත්තරේ. එහෙනම් ආන්සර් එක 2. පැහැදිලිද වැඩේ? ආන්සර් එක 2. right.